පරිප්පු ඇටවලට වඩා අඩුම කුඩුම වැඩිපුර දාලා පරිප්පු කරි හදන මං වගේ අය තවත් ඉන්නවද? සමහර දාට මොන විජ්ජුම්බර දාලා හැදුවත් රසට නම් එන්නෙම නැහැ. හැබැයි ඔන්න අද හදපු පරිප්පු කරිය නම් රසට ආවා. මං කරන්නේ පරිප්පු ටික හොඳට හොදලා මෙන්න මේ වීඩියෝ එකේ තියෙන හැමදේම එකතු කරලා ලුණු, කහ, තුන පහ ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරලා අඩු ගින්දරේ තඹ ගන්න එක. ඊට පස්සේ පොල් කිරි ටිකකුත් එකතු කරලා නිවිති ගෝණියකුත් දාගන්නවා. නිවිති ටික දැම්මට පස්සේ නම් ගොඩක් වෙලා තියන්නේ නැහැ. ඒකෙනුත් වතුර චුට්ටක් තියෙනවනේ. ඒකත් එකතු වෙලා හොඳට පරිප්පු එක තැම්බෙනවා. අද ඉතින් මගේ මහත්තයා වැඩට යන දවස පොඩ්ඩක් අසනීප තත්වෙනුත් ඉන්නේ. පුතා පාසලට ගියෙත් නැහැ. ඉතින් බත් එකක් රයිස් කුකර් එකේ තියාගෙන පරිප්පු එකක් හදාගත්තා. සැමන් කරිය නම් යා ඊයේ රෑ හදලා තියලා තමයි ගියේ. උදේ කෑම ගන්න වෙලාවකුත් හම්බ වෙච්ච නැති හින්දා 12 මාට්ටම අපි දවල්ට කන්න පටන් ගත්තා. මසූරි හාලෙන් හදපු බත් ටිකකුත් බෙදාගෙන සැමන් කරියනුත් ටිකක් බෙදාගෙන පරිප්පු එකයි ලුණු සම්බෝලයකුත් හදාගෙන බෙදාගත්තා. කටට රසට කෑවා.